Hi, welcome back to my YouTube channel. It's me, English with Dil. අදත් මම ඔයාලට අලුත් ලෙසන් එකක් අරගෙන ආවා. මම හිතනවා ඔයාලා මගේ කලින් පාඩම් මාලාවල් බලන්න ඇති කියලා. අපි බලමු අද ලෙසන් එක මොකක්ද කියලා. මම අද ඔයාලට අරගෙන ආපු ලෙසන් එක තමයි different ways to say sorry. Different ways to say sorry. විවිධ විදිහට සමාව ගන්න විදිහ තමයි මම අද ඔයාලට මගේ ලෙසන් එකෙන් කියා දෙන්නේ. හැම දෙයකම sorry. sorry කියනකොට ඒක නිකන් හරිම ගැළපෙන්නේ නැහැ වගේ නේද? ඒ වගේම තමයි situations අනුව sorry කියන විදි කිහිපයක්ම තියෙනවා. මම ඒ අතරින් ඔක්කොම නෙමෙයි ටිකක් අද ඔයාලට කියා දෙන්නම්. ඉතින් මගේ අද ලෙසන් එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අපි යමු sorry කියන පළවෙනි ආකාරය බලන්න. පළවෙනි විදිහ I apologize. මොකද්ද මේ? මට සමා වෙන්න මට කනගාටුයි. I apologize මට සමා වෙන්න මට කනගාටුයි. මේකට මම ඔයාලට උදාහරණයකින් කියා දෙන්නම් විස්තර කරන්නම්. කොහොමද sentence එකකට අපි මේ I apologize කියන phrase එක ඇතුළත් කරන්නේ කියලා. I apologize for being late to the meeting. I apologize for being late to the meeting. දෙවැනි ආකාරය මොකද්ද? අපි කලින් බැලුවා I apologize. දෙවැනි ආකාරය my apologize. මොකද්ද මේ? අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. ඒකේ තේරුමත් මට කනගාටුයි මට සමාව වෙන්න කියන එක මම සමාව ගනිමි වගේ අර්ථයක් ඒකේ තියෙන්නේ. මම ඒකට sentence එකක් ඔයාලට කියා දෙන්න. My apologize. I didn't see you standing there. අපි යමු තුන්වෙනි ආකාරය මොකක්ද කියලා බලන්න. Pardon me, excuse me. Pardon me එහෙම නැත්නම් excuse me කියන phrases දෙක අපිට භාවිතා කරන්න පුළුවන්. මොන වගේ අවස්ථාවලද මේ විදිහට භාවිතා කරන්න? අපේ අතින් සිදුවෙන කුඩා වැරැද්දකට මෙහෙම කියනවා නම් small mistake එකකට. එහෙමත් නැත්නම් අපිට සමහර වෙලාවට attention එක ගන්න ඕන වුණාම excuse me වගේ කියන්න පුළුවන්. මම ඔයාලට මේක තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් sentences වලින්. Pardon me, I didn't mean to step on your foot. Pardon me, I didn't mean to step on your foot. අපි යමු ඊළඟ example එක බලන්න. සමාව ගන්න ඊළඟ විදිහ තමයි I regret. අපිට බරපතල විදිහට ගැඹුරින් සමාව ගන්න ඕන උනාට පස්සේ අපිට මේ phrase එක use කරන්න පුළුවන්. අපි බලමු මේකට sentences කොහොමද ගොඩනගන්නේ කියලා. I deeply regret saying those hurtful things. අපි යමු සමාව ගන්න ඊළඟ ආකාරය බලන්න. I didn't mean to. මම එහෙම දෙයක් අදහස් කළේ නෑ. අපි බලමු මේකට sentences ගොඩනගන්නේ මොන ආකාරයකටද කියලා. I didn't mean to hurt your feelings. සමාව ගන්න ඊළඟ ආකාරය මම ඔයාලට කියා දෙන්නම්. My bad. මේක ගොඩක් informal, ගොඩක් friendly. සමහර වෙලාවට මේක අපි casually use කරන phrase එකක්. කොහොමද මේකට sentences ගොඩනගන්නේ බලමු. Oh, I forgot to bring the book. My bad. මම ඔයාලට කියා දෙන ඊළඟ සමාව ගන්න ආකාරය. Forgive me. මොකද්ද මේ? Forgive me. මට සමාව දෙන්න. Forgive me. මට සමාව දෙන්න. මේක ගොඩක් emotional පැත්තට බරයි. මම කියා දෙන්නම් මේක sentence එකකට යොදා ගන්න අවස්ථාවක්. Please forgive me for lying to you. මම ඔයාලට කියා දෙන සමාව ගන්න අවසාන ආකාරය මෙන්න මේක. අපි බලමු මොකක්ද කියලා. I shouldn't have. මම එහෙම කළ යුත්තේ නැහැ. මේක sentence එකකට යොදා ගන්න විදිය බලමු. sentence එකට යන්න කලින් මට ඔයාලට කියන්න දෙයක් බැරි වුණා. I shouldn't have past දේවල් වෙනුවෙන් තමයි අපි භාවිතා කරන්නේ. example එකකින් අපි මේක පැහැදිලි කරගමු. I shouldn't have shouted at you.
මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කොහොමද සමාව ගන්න ආකාරයන් කියලා. ඒක විවිධයි. සිටුේෂන්ස් අනුව වෙනස් වෙනවා සහ භාවිතා කරන ආකාරය විවිධයි. ඉතින් මං හිතනවා ඔයාලට මේ ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මම දිගට මේ වගේ වීඩියෝස් අරගෙන එනවා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් මාව subscribe කරලා නැත්නම් තාමත් ඔයාලා මාව subscribe කරන්න. එහෙනම් මම අද ඉහින් එන්න ඊළඟ ලෙසන් එකකින් මම ආයෙ එනවා. bye